අද කතාව නම් අභිරහස් පරීක්ෂණ කතාවක්. අභිරහස් පරීක්ෂණ කතා ගැන කතා කරද්දී ෂර්ලොක් හෝම්ස්ගේ කතා ගැන නම් ඉතින් කතා කරන්නේ නැතුවම බෑනේ. ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ කතුවරයා තමයි ආතර් කොනන් ඩොයිල්. ඉතින් මොහු ලියපු බැස්කර්විල් රුධිරු බල්ලා කියන කතාව ගැන තමයි අද අපි කතා කරන්නේ. ෂර්ලොක් හෝම්ස්ගේ රහස් පරීක්ෂණ කතාවල මේක ඉතාම භයානක රහස් පරීක්ෂණ කතාවක්. ඉතින් එහෙනම් අපි ඉක්මනටම කතාව පටන් ගමු. ෂර්ලොක් හෝම්ස්ගේ කල්යාණ මිතුරන් වොට්සන්. ෂර්ලොක් හෝම්ස් විසඳන අභිරහස් වල ෂර්ලොක්ගේ උදව්වට ඔහු ළඟින්ම ඉන්න විශ්වාසවන්ත පුද්ගලයා තමයි ඩොක්ටර් වොට්සන්. ෂර්ලොක් හෝම්ස් අභිරහස විසඳපුවම ඩොක්ටර් වොට්සන් ඒ ගැන විස්තරයක් ලියලා තියෙනවා. ඔන්න ඉතින් වොට්සන් කියන විදිහට ෂර්ලොක් හෝම්ස් සාමාන්‍යයෙන් උදේට ඇහැරෙන්න නම් පරක්කු වෙලා. ෂර්ලොක් හෝම්ස් ඉතින් රහස් පරීක්ෂකයෙක්නේ. ඒ නිසා ඔහුට වැඩ රාජකාරි ගොඩක් තියෙනවා. ඒ නිසා සමහර රාත්‍රීන් ඔහු නිදියන්නේ නැතුවම ගත කරනවා. හැබැයි ඔන්න දවසක් ෂර්ලොක් හෝම්ස් උදේම ඇහැරලා තේ මේසෙට වාඩි වෙලා ඉන්නේ. ඉතින් වොට්සනුත් ගිනි උදුන ළඟ වාඩි වෙලා සැරේටියක් පරීක්ෂා කර තමයි හිටියේ. කලින් දවසේ රාත්‍රියේ මොහුගේ නිවසට ආපු අමුත්තෙකු සැරේටිය අමතක කරලා ගිහිල්ලා. ෂර්ලොක් හෝම්ස් වොට්සන්ගෙන් අහනවා වොට්සන් ඔබ මොනවද සැරේටියෙන් සොයාගන්න ගත්තේ කියලා. ෂර්ලොක් හෝම්ස් හිටියේ වොට්සන්ට පිටුපස හරවලා. ඉතින් එහෙම ඉතින් කොහොමද මේ සැරේටිය පරීක්ෂා කරමින් වොට්සන් ඉන්නේ කියලා හෝම්ස් දැනගත්තේ කියන එක වොට්සන්ට ගැටලුවක් වුණා. වොට්සන්ට මේ ගැටලුව විසඳගන්න ඕනේ වුණා. වොට්සන් ඇහුවා ෂර්ලොක් හෝම්ස්ගෙන් ඔබ කොහොමද මං කරමින් හිටපු දේ දැනගත්තේ කියලා. ඒත් එක්කම වොට්සන් පොඩි විහිළු කතාවකුත් කිව්වා. මං හිතන්නේ ඔබේ ඔලුව පිටිපස්සේ ඇස් දෙකක් ඇති කියලා. ඉතින් වොට්සන් ෂර්ලොක් හෝම්ස්ට එහෙම කියද්දී ෂර්ලොක් හෝම්ස් ඉතින් හරි ලස්සනට වොට්සන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා මෙන්න මෙහෙම. එහෙම නැතත් හොඳින් ඔබ දැමූ විදී කෝපි කෝච්චියක් නම් මා ඉදිරිපිට තියනවා කිව්වා. ඔන්න ඉතින් වොට්සන්ට වගේම ඔයාලට තේරෙන්න ඇතිනේ කොහොමද ෂර්ලොක් හෝම්ස් වොට්සන් කර හිටපු වැඩේ දැනගත්තේ කියලා. දැක්කනේ ඉතින් හොඳ රහස් පරීක්ෂකයෙකුට තියෙන්න ඕනේ වටපිටාව ගැන හොඳ නිරීක්ෂණ හැකියාව. මොකද දන්නවද අපිට මග හැරෙන අපි හිතන්නේ නැති පොඩි දෙයක වෙන්න පුළුවන් සමහර විට අභිරහසට උත්තරේ තියෙන්නේ. ෂර්ලොක් හෝම්ස්ගේ නම් මේ නිරීක්ෂණ හැකියාව ගැන මේ පොඩි දෙයින් කතාව පටන් ගන්නෙදිම අපිට පේනවා. ඉතින් ෂර්ලොක් හෝම්ස් වොට්සන් අහපු ප්‍රශ්නෙට ඒ විදිහට උත්තරේ දීලා වොට්සන්ට පොඩි වැඩක් බාර දුන්නා. ඉතින් දැන් ඊයේ රෑ අමුත්තෙක් ඇවිල්ලානේ. ඒ අමුත්තත් කවුද කියලා මේගොල්ලෝ දන්නේ නැහැ. ඒ වගේම තමයි අමුත්ත ආවේ මොකටද කියලා දන්නේ නැහැ. ඉතින් මේ ගැන මොනවා හරි පොඩුවාවක් හොයාගන්න තියෙන එකම මේ තමයි අමතක වෙලා ගියපු සැරේටිය. ඉතින් ෂර්ලොක් හෝම්ස් වොට්සන්ට කියනවා අපේ අවාසනාවට මේ අමුත්තව අපිට මග ඇරුණා. ඉතින් දැන් කියන්නේ සැරේටිය විතරයි අපිට පොඩි පොඩුවාවක් හොයාගන්න. ඒ නිසා සැරේටිය පරීක්ෂා කරලා මට ඔය පුද්ගලයාගේ විස්තරයක් කියනවද වොට්සන් කියලා වොට්සන්ට කියනවා. ඉතින් අද කතාව මෙතනින් ඉවරයි. වොට්සන් මේ සැරේටිය ගැන මොනවද හොයාගන්නේ? ඔහුට මේ සැරේටිය ගැන මොනවා හරි පොඩුවාවක් හොයාගන්න පුළුවන්ද කියලා අපි මේකේ දෙවෙනි කොටසෙත් බලමු. එහෙනම් මේ කතාවේ දෙවෙනි කොටසත් එක්ක එකතු වෙන්න ඕන නම් මාව subscribe කරලා තියාගන්න. අදට ගිහින් එන්න.